ඉතාමත්ම වැදගත් වීඩියෝවක් මම ওই දරුවන්ට අරගෙන ආවේ අද. ඉතින් මේක ඇත්තටම විහිළුවකට ගන්න එපා. මේක විහිළුවක් නෙමෙයි හදවතින්මයි කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් දරුවෝ නොමැතිව ඉතින් මම කැමති මගේ ශුක්‍රාණුවක් දායාද කරන්න ඒ පුද්ගලයන්ට විවාහක ජෝඩුවක් හෝ වේවා කවුරු හෝ වේවා දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් මම මගේ ශුක්‍රාණුවක් පරිත්‍යාග කරන්න කැමතියි ඒ පවුලට ඒ අයට. ඇත්තටම ගත්තොත් එහෙම දැන් මගේ තියෙන විශේෂත්වය තමයි මම දැන් මාස ගානක් තිස්සේ මේ කපු සිගරට් මුකුත් පාවිච්චි කරන්නේ සහ මම දැන් සෑහෙන්න ස්පිරිචුවල් වෙලා ඉන්නේ. නිර්මාංශ නන්නේ මම මස් එහෙම කනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මගෙන් ශුක්‍රාණුවක් ලබා ගන්න පුළුවන්. මම ඒක දන් දෙන්න කැමති හදවතින්ම මේ ලිංගික සංසර්ගයේ යෙදিলা ඒ වගේ නිකන් පහත් වැඩ නෙවෙයි. ශුක්‍රාණුවක් මම ලබා දෙන්න කැමති. කවුරු හරි කෙනෙක් ඉන්නවනම් කියන්න. මාව කන්ටැක්ට් කරගන්න. මගේ තියෙන විශේෂත්වය මම කියන්න මේ මම ඇත්තටම ගත්තොත් එහෙම සෑහෙන්න ලොකුකම් කියනවා කයිවාරු කියනවා නෙමෙයි ඇත්තටම මේ යම් කිසි දැනුමක් තියෙන පුද්ගලෙක් මම සමහර දැනුමක් තියෙන පුද්ගලෙක් ගොඩක් දේවල් දන්නවා. ඉතින් මම ක්වොලිෆිකේෂන්ස් ගැන නම් මනම් ගැන ලොකු කයිවාරු පුරාජේරු කියන්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එහෙම මගේ තියෙන විශේෂත්වය තමයි මම අඩි 6 එකක් උසයි. ඉතින් ඔයාලට උස දරුවෙක් ලබා ගන්න පුළුවන් හොඳ ජාන. ඉතින් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මගේ ශුක්‍රාණුවක් ලබා ගන්නට කැමති මාව කන්ටැක්ට් කරගන්න මම හදවතින්ම ඒක ලබා දෙන්නේ. ඉතින් දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න දරුවෝ නොමැතිව ඉන්න කවුරු කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක ඒගොල්ලන්ට ෂෙයා කරන්න.